බාසුර ට්‍රේඩ් සෙන්ටර් අපි අද දවසේ කියන්නේ ඔක්තෝබර් මාසේ 28 වෙනිදා දවස පුරාවටම අපි හිටියේ බටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ. එතකොටම වැඩේ ඉවර කරන්න ඔන්න මෙන්න තියලා මම චුට්ටක් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වුණු ව්‍යවසායකයෝ ටික චුට්ටක් අඳුනලා දෙන්න හැදුවා ඔයගොල්ලන්ට. මගේ ප්‍රොෆයිල් එක බලන, මගේ වීඩියෝස් බලන. මෙයා ගොඩක් මල් ගෙනත් තිබුණා. මේ බිම ඉඳලා දාලා තිබුණා. මල් ටික විකුණලා සතුටෙන් ඉන්නේ. නම කියමු බලන්න. ඇහෙන්නේ නැහැ. හයියෙන් කියන්න ඕන. ටෂි ක්‍රාෆ්ට් කියලා තමයි හැමෝම අඳුරන්නේ මාව. හරි. ටෂි ක්‍රාෆ්ට් කොහෙද? මං වතුරේයි. වතුරවිල. හරි. එතකොට ඔයා ඔන්ලයින් උත් මේ බිස්නස් එක කරනවද? අනිවාර්යයෙන්. ඔන්ලයින් බඩු ගෙන්න ගන්නව නම් කොහොමද ගෙන්න ගන්නේ? මගේ 077යි 97යි 22යි 967 WhatsApp එකට මෙසේජ් එකක් දැම්මොත් පුළුවන්. chat එකක් දාලා ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඒ කියන්නේ ඔයාට chat කරන කෙනාගේ අවශ්‍යතාවය අනුව මල් හදා ගන්න පුළුවන්. කොහොමද හොඳයිද මේ වැඩේ? අනිවාර්යෙන් ගොඩක් හොඳයි. අයියට ගොඩක් ස්තුතියි. මට ස්තුති ගන්න නේ. මොනවද මේකේ නරකකම්? මොනවද තව හදා ගන්න ඕන? වැඩි දියුණු කර ගන්න ඕන? කියන්නේ මේ අපි වගේ අයට දීපු අවස්ථාවට අයියට ගොඩක් ස්තුතියි කියන්නේ. right. හරි. එහෙනම් මෙන්න මෙයා ලස්සන කෑම ගොඩක් අරන් ආව. රස කෑම ගොඩක් දැන් අපි හවස තේ බොන්න මම ඕඩර් එක දාලා තියෙන මෙන්න මේවා. ගෙදර හදලා තියෙන්නේ. පේනවනේ. ඉතින් මම ගත්තා මෙයා වේලලා අරන් ඇවිල්ලා තිබුණා දෙල්ල එහෙම. අපි ඒවත් ගත්තා. ඉතින් විස්තර කියන්නකෝ ඔයාගේ. ඇහෙන්නේ නැහැ. අයියෙන් කියන්න ඕන. මම මතුගම් පැලවත්තේ. ඔව්. නම චිත්‍රා කල්යාණි. චිත්‍ර මිස් එතකොට මේවා කරන්න අරගෙන කොච්චර කල්ද? අලුතෙන්ම පටන් ගත්තේ මාසයක් දෙකක් විතර වගේ තමයි වෙන්නේ චිත්‍ර මිස්ගේ බිස්නස් එක. එතකොට චිත්‍ර මිස් දැන් මේවා ඔන්ලයින් එහෙම යවන්නේ. මෙතන තියෙනවා වෙනස් දේවල් මේ. හාත වාරිය. මුරුංගා. මේ මොකද මේ කතන්දර මේක කුඩු කරන්නේ කොහොමද? වේලලා කුඩු කරලාද? කරන්ට් එකෙන් වේලලා. ඔව්. මැෂින් එකෙන් වේලලා කුඩු කරන්නේ. මැෂින් එකෙන් වේලලා කුඩු කරලා. රණවරා. මේ ඔයාගේ නම්බර එක නේද? ඔව් මේ අපේ නම්බර එක. අර පින්චා. තනියෙන්මද ඔයා වැඩේ කරන් යන්නේ? මමයි දුවත් එක. ඔයයි දුවයි තමයි වැඩේ කරන්නේ නේ. ඉස්සරහට මොනවද දැන් ප්ලෑන් මොනවද? බිස්නස් එකේ වැඩි දියුණු කරන්න මොනවද? වැඩි දියුණු කරගන්න ඕනේ ඉතින්. ඔව් මොනවද ඔයා කරන්න හදන්නේ? මොනවද බලාපොරොත්තු තියෙන්නේ බිස්නස් එක වැඩි දියුණු කරලන්න? රුපියල් 300ට ඒ කෑම ටික තියෙනවා. හරි. මේ මෙන්න ඔයාගේ නම්බර එකනේ. ඔව් මගේ නම්බර එක. මේ ඔයා ඔන්ලයින් තාම යවන්නේ නැහැ නේ මේව නේද? තාම යවන්නේ. හරි. එහෙමනම් මතුගම පැලවත්තවට අය මෙන්න නම්බර එක 076යි 851යි 64යි 23 තමයි. එයා යමක් වෙනසක් කරાવી. ඉතින් එයාටත් ඕඩර් එකක් ලබා දෙන්න. ඉතින් අද දවසේ මම වාඩිලා හිටියා. බොහොම ස්තුතියි. හරි. එතකොට අපි යමු කතා කරන්න. මල් කෙල්ලෝ ටිකක් ඉන්නවා. පහුගිය දවසේ කතරගම ගිහින් ආවා. ඒගොල්ලෝ කෑ ගහන විදිහට මේගොල්ලෝ කෑ ගහන්නේ නැහැ. බලාගෙන හිටියා අද දවසේම. එන්න බලන්න. මලක් මල් ගාවටම එන්නකෝ. හරි. මට කියන්නකෝ විස්තරේ. මේ මොනවද මේ? මේ කියන්නේ බර්ත්ඩේ වලට දෙන්න පුළුවන්. ඇහෙන්න කතා කරන්න. වලට ඕනම උත්සව අවස්ථාවකට හදලා දෙනවා. ඕන කෙනෙක් කියන විදිහට හදලා දෙන්න පුළුවන්. ඕන කෙනෙක් කියන විදිහට හදලා දෙන්න පුළුවන්. නෝන තරහ වෙලා ගස්සලා පුප්පලා දිනනවා නම් පොඩ්ඩක් ෂේප් කරගන්න ඕන නම් එදාට ඔයාට කිව්වනම් බොගේ එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගාව මේ රිබන් වලින් හදපු කොණ්ඩ කටු මාලවලු එක જાති තියෙනවා නම් පේනවා. හරි. එතකොට ඔයා ඔන්ලයින් මේ බිස්නස් එක කරනවද? ඔව් කොහොමද ඔයාගෙන් ඔන්ලයින් දේවල් ගෙන්න ගන්නව නම්? ජනී ක්‍රියේෂන් කියලා තියෙන මගේ. මොකද නම ඇහෙන්න කියන්න ඕන. ජනී ක්‍රියේෂන් කියලා යාගේ පේජ් එක තියෙනවා. හරි. ඒකට WhatsApp තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාපුවම ඕන තැනකට ඩෙලිවරි කරනවා. ඔයාගේ අංකෙත් කියලා දෙමුණා නම් හරිනේ. 077යි 66යි 23යි 501 තමයි නම්බර. ආයිමත් කියමු. 077යි 66යි 23යි 501 නේ. හරි. එතකොට ඔන්න මම අනවශ්‍ය කතාවක් කියනවා. මම මෙයාගේ බිස්නස් එක දිහා බලාගෙන හිටියා. මම හිතන්නේ අද දවසේ බිස්නස් අඩුවෙන් මුනේ ඔයාගේ බෙන්ච් එකේ. මම හිතන්නේ මේසේ. මොකද ඒ ගැන හිතෙන්නේ. අපි මොනවාද මේ වගේ ප්‍රශ්නයකදී මුහුණ දෙන්නේ? අපි ඒ ගැන කතා කරන්නේ කොහොමද? ඔයා මේක ගන්නෙ කොහොමද? අඩුවෙන් විකුණුණා. මේ අපි අද තමයි මුල් වතාවට මේක මේ වගේ සේල් එකකට සම්බන්ධ වුණේ. පළවෙනි දවස. ඉතින් මේ ඉස්සරහට ඉතින් ඊට වඩා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට අපි බලන්න ඕන ඔයාගෙන් ඉල්ලපු දේවල් මොනවද? ඒගොල්ලන්ට ගැළපෙන දේවල් මොනවද? මේ වගේ ක්‍රවුඩ් එකකට හරියන්න දේවල් අපි මොනවද ගේන්නේ කියලා අපිට සාකච්ඡා කරන්න වෙනව නේද? මම ඔයාලට පොරොන්දුවක් දෙන්නම්. ඔයා අතිදක්ෂ නිර්මාණ ශිල්පිනියක්.
ලක්ෂණ ලස්සන දේවල් කරන්න පුළුවන් මැවුම් කාරණිය. අපි ඊළඟ සේල් එක අපි ඔයාගේ බිස්නස් එක වැඩියෙන්ම උන විදියට අපි හදන්න ගමු. එතකොට මිනිසුන්ගේ අවශ්‍යතාවයන් තව ටිකක් අඳුරගමු. ඒ දේවල් එක මේ බලන්න මේ චූටි චූටි දේවල් ටිකක් තිබුණා මේ චුට්ටි චුට්ටි සුකුරුත්තන් කෙල්ලෝ ටිකක් ආවා නම් අන්දන්න තිබුණා අපිට නේද? පුදුමයි චූටි කෙල්ලෝ ටිකක් මේවට රැවටුනේ නැතුව. හරි. රැවට්ටන්න දෙයක් නැහැ මේවා ලස්සනයි. චූටි කෙල්ලෝ ඉතින් මේවා දැක්කහම අරන් උස්සන් දුවනෝනේ අම්මලට කියලා. ඒකයි මම එහෙම කිව්වේ. හරි. එතකොට ඔයාගේ WhatsApp නම්බරෙත් කියලානේ දෙන්නේ. ඔන්ලයින් බිස්නස් වැඩි දියුණු වේවා. අපි ඊළඟ සේල් එකේ වැඩිම සේල් එක කරන කෙනා ඔයා විදියට දකින්න තමයි මම ආස. අපි එතනට යමු කොහොම හරි. හරි හරි අපි එකතු වෙලා ගේමක් ගහමුකෝ. එතකොට මෙන්න අර එදා වෙන්නපු අය තව අලුත් ඒවා අරගෙන 3D පෙනුම තියෙන බෑග් ටිකක් එහෙම ගෙනල්ලා තියෙනවා. හරිම ලස්සනයි. මෙයා නම් කොහොම හරි බලන කෙනා දකින්න කෙනාගේ හිත පැහැර ගන්න විදිහේ නිර්මාණ කරනවා. ටිකක් අඩු වෙලා තියෙන්නේ බඩු. කොහොමද මේ දෙවනි දවසේ අපි මේ ව්‍යවසායකයන්ට අවස්ථාව දුන්න දෙවනි දවසේ ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒකට නම් ඇත්තටම සතුටුයි. ඉතින් කියන්න බලන්න අදහසක්. මහත්යත් පිටිපස්සෙන් ඉන්න දැවැන්ත පවුරක් වගේ කියන්න බලන්න. මට හොඳ කියන්න එපා. මට හොඳ කියන්නේ නැතුව ඔයාගේ වැඩේ කියන්න. තමයි මට ඔන්ලයින් ඕඩර් ආවේ දායේ මේ කරාට පස්සේ මට ඔන්ලයින් ඕඩර් ආවා. මම පළවෙනි පාර ඔන්ලයින් ඕඩර් ආවේ අයියාගේ කියලා දීපු විදියට. නියමයි. හරිම සතුටුයි. ඊට පස්සේ දැන් ටික ඉස්සරහට ඔන්ලයින් ඕඩර් බාර ගන්නවා. හරි. ඔන්ලයින් ඕඩර් බාර ගන්නවා. නියමයි. COD කරන්නේ නැහැ ඔයානේ. ඔයාගෙන් ගොඩක් අය COD තමයි ඉල්ලන්නේ. ඔයා ඩිපොසිට් විතරයි මේ ගනුදෙනු කරන්නේ නේද? ඔයා ගාව ඔයාගේ විස්තරය කියන්නකෝ බිස්නස් එකේ මෙහෙම ෆෝන් එකට ලං වෙලා මම ටිකක් පෙන්නන්නම්. කියන්න. ඔන්ලයින් ගෙන්න ගන්නවා නම් ගෙන්න ගන්න විදිය. ඔන්ලයින් ගෙන්න ගන්න මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් තියන්න 077යි 2166යි 792. ඔයාගේ WhatsApp අංකය ඒක. අයිමත් කියමු බලන්න හයියේ. 077යි 2166යි 792. හරි. මේ තියෙන බෑග් වර්ග නෙමෙයි ඉල්ලුවොත් ඔයාලට අවශ්‍ය කරන විදිහේ බෑග් වර්ග නිර්මාණය කරලා දෙන්න ඔයා බැඳිලා ඉන්නවා කියන එකනේ කියන්නේ. එතකොට මෙන්න වෙනස් දෙයක් එදා බල්බ් තිබුණා. අද ඇවිල්ලා තියෙනවා මොබයිල් ඇක්සසරිස් ඒ වගේ මේ මොනවද ස්පීකර් වර්ග එහෙම ඇවිල්ලා තියෙනවා. මගේ සහෝදරයෙක් මිනිහා මේ ලේබල් වගේ කුක් ගහන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ මනුස්සයා ගැන අපි වෙනම කතා කරන්න ඕන. ඩිග්‍රියක් තියාගෙන මොනවාද ඩිග්‍රිය කිව්වේ බං? බිස්නස් ප්‍රොසෙස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකේ ලංකාවේ පළවෙනි 30 එක පුරුකක් තමයි මේ කොල්ලා ගේමක් ගහපු හාදෙක්. ඉතින් මිනිහා රජයේ ජොබ් එකක් හොයන්න නැතුව තමන්ගේ කියලා රැකියාවක් කරන්න අරගෙන අන්න අයටත් ජොබ් දීලා ඉවරලා ඇත්තටම මැච් එකක් ගහන කොල්ලෙක්. ඉතින් එයත් සේල් එකක් එහෙම නැත්නම් මේ වගේ පොදු අවකාශයකට තමන්ගේ බඩුව අරන් ඇවිල්ලා ඉවර වෙලා බිස්නස් එකක් කරන්න ප්‍රොපගැන්ඩ් එකක් ප්‍රොමෝෂන් එකක් කරන්න පුළුවන්ද කියලා බලන පළවෙනි අවස්ථාව. ජනිත මේ වැඩේ ඔයා අපිත් එක්ක මේ චේන් එකේ එකතු වෙලා ඉන්න ටීම් මෙම්බර් කෙනෙක් විදියට ඒක අපිට ආභරණයක් ගෞරවයක්. ඒත් එක්කම ඉතින් ඔයාගේ බිස්නස් එක ගැන මේ වීඩියෝ එක බලන අයට මොනවා හරි කියන්න තියෙනවා නම් මෙන්න වෙලාව. අපි ගාව ෆෝන් ඇක්සසරිස් එකම අනේකම තියෙනවා. ටෙම්පර්ඩ් බෑක් කවර් හෑන්ඩ් ෆ්‍රී ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. අපි Facebook එකෙන් අප්ඩේට් දෙනවා අපේ. ඉතින් තැන්ක් යූ අපිට අවස්ථාව දුන්නා. Facebook එකේ ඉතින් ඔයා ඉන්න නම ජනිත් විමුක්ති තේජාන්. හරි ඔයාගේ බිස්නස් ප්‍රොෆයිල් එකක් තියෙනවද? පේජ් එකක්? ඔව් තියෙනවා. ෆෝන් කැපේ බද්දේගම. ෆෝන් කැපේ බද්දේගම කියලා සර්ච් කරන්න. එතකොට මේ කොල්ලගේ දේවල් තියෙනවා. සෑහෙන දේවල් තියෙන කොල්ලෙක් විකුණන කොල්ලෙක්. එතකොට WhatsApp අංකෙත් කියන්න මල්ලියේ. 070යි 888යි 12යි 72. මාත් එක්ක තරහට කියනවා වගේ නෙමෙයි මේ බලන අහිංසක මිනිසුන් ඔබ හොයන මිනිසුන්ට ආයි නම්බරේ ගහගන්න හිතන විදිහට කීපී බලන්න. 076යි අනේ hina යනෝනේ ඉතින් බෑනේ කරන්න ඕන ආයි මුලින්දලා පටන් ගන්නවා. බෑ ආයි මුලින්දලා කියන්න ඕන. 076යි 888යි 12යි 72. 12යි 72. thank you මල්ලි. ජය වේවා සුබ ගමන්. එතකොට මෙන්න ආවා අමුරෙදි වලින් මම ওই පැත්තට හරවන්නද යන්නේ? ඔය පැත්තට හරවන්නද? එපානේ නේ. හරි. ඒක රහසක්. එතකොට මේ මෙන්න තියෙනවා අමුරෙදි වලින් බෑග් අරන් ආපු කෙනෙක් උදේ ආව මම දන්නෙත් නෑ අපේ වැඩවලට සපෝට් කරලා දඩබඩස් ගාලා සෙට් වුණා. එලකොල්ලෙක් වසන්ත එහාට යනවා කරුණා කරලා. හරි. කියන්නකෝ ඔයාගේ නම ගම විස්තර මොකද්ද මේ වෙන්නේ කියලා. මගේ නම මිහිරාජ්. ඇහෙන්නේ නැහැ. මෙතන ගොඩක් සෙනගත් එක ජරබරස්නේ. මගේ නම මිහිරාජ්. මම ආවේ ඔක්කැලේ ඉඳලා.
මගේ වයිෆ්ගේ ව්‍යාපාරයට සපෝට් එකක් තමයි මේ දෙන්නේ මම. හරි. වයිෆ් මහනවා මිහිරාජ් ඇවිල්ලා විකුණනවා. මොකද ඔන්ලයින් විකුණනවද මේවා? හරි. ඔන්ලයින් කට්ටිය මිලදී ගන්න විදියක් තියෙනවා නම් ඒකක් කියන ක්‍රමවේදේ. මේ ෆැෂන් පවුච් කියලා කියන මගේ පේජ් එකක් තියෙනවා. ඒකේ තමයි මේ ඔන්ලයින් කරන්නේ. ඔන්ලයින් කරන්නේ. ඩිපොසිට් එකම කරන්නේ. හරි. එතකොට කියන්නකෝ ඔයාගේ WhatsApp අංකෙත්. 070යි 3544යි 217 071යි 640යි 4007. ඒල කිරි. මක්කල්ලේ තමයි වැඩේ යන්නේ. ලංකාවේ ඕන තැනකට ඔයා එවන්න ඔට්ටුයි. තියෙන්නේ වැඩිපුරම මෙන්න මේ වගේ. මේවට කියන්නේ මොකද? ටොටේ බෑග් නේ. රයිට්. ටොටේ බෑග් තියෙනවා. මේක මොකද? ස්ක්‍රීන් ප්‍රින්ට් එකක්ද? හෑන්ඩ් පේන්ට් එකක්ද? ස්ක්‍රීන් ප්‍රින්ට්. ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් තමයි තියෙන්නේ. රයිට්. එතකොට අපේ තව එහා කට්ටිය ඉන්නවා. අපි ඉන්නේ බටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරේ. වැඩේ ඉවර වෙන්න දැන් වෙලාව 4:00යි මම මේ වීඩියෝ එක කරන වෙලාවේ. ඒ වෙලාවෙත් උදේ ඉඳලම පැල නොකඩී ඇත්තටම බටපොළ ආදරණීය ජනතාව අපි හොයලා ආවා. ඒකට නම් මාරම ස්තුතියි මාරම ආදරේ. එතකොට මෙන්න මේ මල් වගේක් තියෙනවා. අපේ දැන් මේ මල් විකිනුම් නිත්‍ය සමාජිකව ඇත්තටම මෙයා තමයි මල් ටිකක් විකුණලා මැච් එකක් ගහලා ඉන්නේ. මෙයා ඔන්ලයින් මල් විකුණනවා. ඔන්ලයින් කතන්දරය ඇතුළේ නම් මෙයාව දන්නවා. එතකොට මේ මල් හදපු ආදය මේ ඉන්නේ. ඔයා ගැන විස්තරය කියලා දාන්න ඩෝන් ගාලා විනාඩි 11යි තප්පර 16ක් අපි මේ වෙනකොට කතා කරලා. මම නුත්තරා මදුවන්ගේ මගේ Facebook page එකක් තියෙනවා අනුක්‍රාෆ්ට් සෝනා කියලා. ඒ කටවහගත්තනේ ඒක කියනකොට ආයි කියන්නේ page එක අනුක්‍රාෆ්ට් සෝනා. මගෙන් ඔන්ලයින් බඩු ගන්න පුළුවන්. මම වැලිවි තියෙන ගෙදරට අවිල්ුණත් බඩු ගන්න පුළුවන්. ඔන්ලයින් ගන්න කට්ටියට කෑෂ් ඔන් ඩෙලිවරි කරන්නේ. වැලිවිටි පැත්තේ ඉතින් යන්න පුළුවන් ගඟ ගල්ල නැත්තම් ගම් වතුර නැත්තම් ඒ වගේ කේස් තියෙනවා. හරි. ඔන්ලයින් ගන්න අයට කුරියර් කරලා බඩු එවනවා. page එකට ගිහලා කස්ටමර් ෆීඩ්බැක් රීවිව් එකෙන් බලලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔයා මේ බිස්නස් එක මේ විදිහට මේ ටිකක් ගෙනාවට තොග ඇනවුම් ආවොත් මම දන්නවා මං අහන් හිටියා මටත් කියලා ගියා අදත් කෙල්ල තොග ඇනවුමක් ගත්ත කඩේකට දාන්න. කොහොමද ඔයාගෙන් තොග ගන්නව නම් තොග මිල ගණන් කතා කරගන්න විදිය ඒව කොහොමද? ඔයා බාර ගන්නවද නැත්නම් ඒක හරි කරදරයිද? ඕඩර් ගන්නවා. ඔව්. හෝල්සේල් කරනවා. වාස් කියන්නේ දැන් මේ වගේ පොඩි වාස් එක නම් ඒක අයිටම් එක ගන්න මේක 10ට වැඩියෙන් ගන්නකොට තමයි හෝල්සේල් ප්‍රයිස් එකට වැටෙන්නේ. නෙළුම් මෝලු ඒව යන්නේ වාස් 6ට වඩා වැඩියට ගන්නව නම් හරි හරි. ඒ කියන්නේ නෙළුම් මෝලු කියනවා මේවනේ පෙන්නන්නේ නේද? මේවා 6කට වැඩිය ගන්නව නම් ඔයා තොග මිලකට දෙනවා. මේවා 10කට වැඩිය ගන්නව නම් ඒ තොග මිලකට දෙනවා. අරගෙන ඔන්ලයින් එකේ ඔයාගේ මල් එයාලගේ වගේ විකුණන්න අවුලක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. ෂොප් වල විකුණන්නත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙමනම් ඔයාගේ වැඩේ කරගන්න නම්බර එකක් කියන්න බලන්න. 076යි 52යි 77යි 52යි 77යි 77යි 427. මෙතෙන්ට එනකොට කට්ටිය ටික ඉවරයි නේද? හරි නේද? හරි. එහෙමනම් මෙතනින් එහාට වීඩියෝ එක අදින්නේ නැහැ. 4:00යි වෙලාව බටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ තමයි අපි මේ වෙනකොටත් ඉන්නේ. අපි ඊළඟට නෙළුවට තමයි ඉන්නේ. නෙළුවෙන් පස්සේ අපි දැනට නොවැම්බර් මාසයේ පළවෙනි සති දෙක ඇතුළත හුංගම සහ නෝනගමට තමයි එන්න හදන්නේ. හම්බන්තොට පැත්තට ගිරුවාපත්තුව පැත්තට තමයි එන්න හිතාගෙන ඉන්නේ. එහෙමනම් අද දවසේ උදෑසන අපි මේ වැඩේ සෙටප් එක හදාගන්නත් කලින් ඉඳලා පොලිමේ ඉඳලා ඇතුළට ආපු හැම කෙනෙක්ටම බටපොළ ප්‍රදේශවාසීන් හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි ආදරෙයි. ඔබලගේ ඒ පිළිගැනීමට මගේ ගෞරවනීය ආචාර්ය. එහෙනම් අපි ඊළඟ සේල් එක ගැන ඉක්මනටම තැනයි වෙලාවයි කියන්න. එතනදී හමු වෙමු. බොහොමත්ම ස්තුතියි.